Hi guys, ඉතින් අද මම කතා කරන්න හිතුණා මට මම බැලුවා මෝඩ තරින්දුයි නීරයි මූවි දෙකම බැලුවා. ඇත්තටම ලංකාවේ මූවිස් වල දැන් ඇත්තටම ලොකු හොඳ මට්ටමකට වර්ධනය වෙලා තියෙනවා. නීරයක් ගත්තොත් එහෙම නීරයක මම බලලම නැහැ ඒ වගේ කතාවක්. ඒ කියන්නේ මූවි එකක්. ඒ වගේ ස්ටෝරි එකක් තියෙන. මොකද අමුතුම ස්ටෝරි එකක් තියෙන්නේ ඒකේ. මාරම ලස්සනයි. ඒ කියන්නේ ප්ලොට් ට්විස්ට් එකක් වගේ තියෙන්නේ නිකන් ලව් ස්ටෝරි එකක් වුණාට මාරම ස්ටෝරි එකක්. ඒකට නම් ශනෝද්‍රිට ඇත්තටම අවෝඩ් එකක් දෙන්න වටින මූවි එකක් ඇත්තටම. මාරම මේ ඇක්ටිං ශනෝද්‍රිගේ එහෙම. එතකොට මෝඩ දරින්දු එක මම දන්නේ මේ මූවිස් දෙකම කොපීස්ද නැද්ද කියලා. කොපීස් වුණත් ඒ ඇක්ටිං වලින් මාරම දෙයක් කරනවා මේගොල්ලෝ. මෝඩ දරින්දු එකත් ඇත්තටම කියන්නේ අර ෆැමිලි මූවි එකක් කියන්න පුළුවන්. පොඩි කට්ටියත් එක්ක ගිහලා බලන්න ටිකක් බැරි සීන් එකක් තියෙනවා. නැත්නම් ඇත්තටම මෝඩ දරින්දුත් පට්ටම් මූවි එකක්. ඒ කියන්නේ හිනා වෙන්න පුළුවන් මූවි එකක් ගොඩක් කාලෙකින්. ඒ කියන්නේ අර මෝඩ ජෝක් නැතුව කියන්නේ ඇක්ටිං වලින්ම ගේම ගහන සීන් එකක් තියෙන්නේ. මාර ලස්සනයි මූවිස් දෙකම. මට ගොඩක්ම සෙට් උනේ නීරා කියන මූවි එක. නීරා කියන මූවි එක සෙට් වෙන්න හේතුව මම ඒ වගේ ස්ටෝරි එකක් තියෙන මූවි එකක් මම ජීවිතේට බලලා නැහැ. මේ සිංහල මූවි එකක්. ඒක බලපු නැති කට්ටියද ඇත්තටම බලන්න ඕනේ. මොකද ඒක මාරම ස්ටෝරි ලයින් එකක් තියෙන්නේ. මාරම ගති. ඒක ඇත්තටම පැහැදිලි කරන්නත් අමාරුයි. අන්තිම වෙනකම්ම මේ මූවි එකේ මොකක්ද වෙන්නේ කියලා හිතා ගන්න අමාරු මූවි එකක්. ඉතින් මේ වගේ අපේ සිනමා සයිඩ් එක සිනමා කෘතීන් ඇත්තටම තව හැදෙන්න ඕනේ. මොකද අපිට බොලිවුඩ් වගේ ඉස්සරහට එන්න පුළුවන්. මොකද දැන් හින්දි මූවිස් එහෙම අර ඉස්සර තිබ්බ හයිප් එක නැහැ. හින්දි මූවිස් වල පොඩි අර හැම මූවි එකක්ම පොඩ්ඩක් අර රේටින්ග්ස් එහෙම අඩුයි. ඇත්තටම මිනිසුන්ට මේ බලන්න එහෙම ලොකු මේ ප්‍රියතාවයක් නැහැ. දැන් සිංහල මූවිස් එහෙම නෙවෙයි. සිංහල මූවිස් ඇත්තටම ලොකු වර්ධනයක් තියෙනවා. සිංහල මූවිස් ඇත්තටම බලන්න හිතෙනවා. බලාගෙන ඉන්න පුළුවන්. ඉතින් මේ වගේම ගොඩක් හොඳ නිර්මාණ මේ ඉස්සරහට වෙන්න ඕන කියලා මම හිතනවා. මාරම ලස්සන මූවිස් දෙකක්. ඕගොල්ලෝ ගිහලා බලන්න බැලලා නැත්නම් මේ ඇත්තටම මේ ඒ වගේ මූවිස් ඇත්තටම ඉස්සරහට ඔයිට වඩා හොඳ ස්ක්‍රිප්ට් එකක් තියෙන ලස්සන මූවිස් එන්න ඕනේ. ඉතින් අදත් නළු නිලියෝ ගොඩක් හොඳයි. හොඳම මේකක් තියෙනවා. හොඳම මේ ඇක්ටිං ස්කිල් එකක් තියෙන ඒගොල්ලන්ට. ඉතින් අද කතාව ඉවරයි. ඉස්සරහ බලමු තා මොන වගේ කතා දෙන්නේ කියලා අපි. එහෙනම් ජය කඩේනවා.